ඔගොල්ලෝ දැකලා නැද්ද? කසාද ගෑණි කියන නිසා අම්මව මහලු නිවාසයට අනාථ නිවාසයට දාලා එන කොල්ලන් ලැජ්ජයි බං. ලැජ්ජයි. සිරාවටම ලැජ්ජයි. අනාථ නිවාසයකට ඵලයන්. මහලු නිවාසයකට ඵලයන්. අම්මලා කී දෙනෙක් ඉන්නවද බලපන්. මහලු නිවාසයක ළමයි හදපු අම්මලා කී දෙනෙක් ඉන්නවද බලපන්. පාරකට එළියකට බැස්සාම ඔය පාරවල් අයිනේ බස් වලට අයිනේ අම්මලා කී දෙනෙක් ඉන්නවද බලපන්. අඩෝ කව් බං. ඒ මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳන් ඒ ළමයට කිරි දෙන ගමන් කොච්චර හීන දකින්නේ නැද්ද? මගේ පුතා ලොකු වෙලා පයිලට් කෙනෙක්, මගේ පුතා ලොකු වෙලා දොස්තර කෙනෙක්. ඒ ළමයිට කන්න බොන්න කොච්චර කෑම වේලවල් නොකා නොබී ඉන්නේ නැද්ද බං? හැබැයි ඒ ඔක්කොම හීන ටික යටයි ඔබ ගෑණියෙක් ගෙනාවා. ගෑණිගේ නෙමෙයි වැරද්ද. ගෑණිට වැරද්ද දාන්න එපා. ගෑණිගේ නෙමෙයි වැරද්ද. උඹේ අම්මට උඩින් ගෑණිව තියපු තොගේ තමයි වැරද්ද.